ගොඩක් දෙනෙක් කියන දේ තමයි මට වෙලාව නැහැ. මට ඇත්තටම මට තේරෙනවා මට ඕක කරොත් දිනන්න පුළුවන් කියලා ෂුවර්. මගේ ලොකු ජීවිතේ ලොකු ඩ්‍රීම්ස් ගොඩක් තියෙනවා. මම දන්නවා ඒ ඩ්‍රීම්ස් ටිකට යන්න වෙන ඔප්ෂන් නැහැ. එකම පාත් එක මට ලැබිලා තියෙන දැන් ওই ප්ලෑන් එක, ওই බිස්නස් ප්ලෑන් එක. මම දන්නවා මට ওই බිස්නස් ප්ලෑන් එක කරන්න පුළුවන්. නමුත් මම පොඩ්ඩක් මේ ටිකේ වෙලාව නිසා හිර වෙලා ඉන්නේ. ඒ රැකියාව නැත්තම් මට ඒක නොකර බෑ. මොකද ගෙදර ගත්ත ලෝන් ටික තියෙනවා. ඒක ගෙවන්නේ රැකියාවෙන් වැටුපෙන්. ඉතින් දවස් 30 වැඩ, දවස් 30 වැඩ, දවස් 30න් වැඩ කළා. හවසට ගෙදර එනවා. හවසට ගෙදර ආවයන් පස්සේ දැන් නියමයි දැන් අපි එනම් බිස්නස් එක කරමු. අනේ මේ දරුවගේ වැඩක්. මේ අද ගෙදරට කට්ටියක් එනවා. අද මේ යාළුවෝ ටිකක් එනවා ගෙදරට. එහෙම නැත්තම් වඩ හස්බන්ඩ් එක්ක, වයිෆ් එක්ක, දරුවෝ එක්ක ගත කරන වෙලාව තමයි රෑවරුව. රෑවරුවක් ගියා. දවස් 5යි සතියක් දැන් ගියා. ඔන්න ඉරිදා දවස. එහෙනම් අපි ඉරිදා දවසේ බිස්නස් එක කරමු. අනේ සතියම වැඩට ගියා ගෙදර ආවා. වැඩ ටික ඔක්කොම එකතු වෙලා අර වත්තේ වැඩක් තියෙනවා, මිදුලේ වැඩක් තියෙනවා, ටැප් එක කියලා ටැප් එක හදන්න ඕනි. ඉරිදා දවසත් ගියා. ඉරිදා දවසත් ගියා. දැන් කෝ ඔයාට ඔයාගේ බිග් බිස්නස් එක ඩිවලොප් කරගන්න ඉහළට අරන් එන්න වෙලාවක් කෝ. මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. අද දවසේ ඔයා ලොකු ඩ්‍රීම් එකක් හදාගෙන ඉන්නවනම් අද දවසේ ඔයා ලොකු ඩ්‍රීම් එකක් දාන් ඉන්නවනම් බිග් බිස්නස් එකක් මම කරනවා. බිග් බිස්නස් එකකින් මගේ ටයිම් ෆ්‍රීඩම් එක, මනි ෆ්‍රීඩම් එක හදා ගන්නවා. මගේ ආර්ථික ශක්තිය මම බිග් බිස්නස් එකකින් හදා ගන්නවා. වා එහෙම කියනවනම් ඒක හෙට දවසේ රියල්ටි වෙන්න ඕනි නම්, ඒක හෙට දවසේ යථාර්ථයක් වෙන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා. ඔයා කලබලම දවසේදීත්, ඔයා බිසීම දවසේදීත්, ඔයා පට්ටම බිසී දවසේදීත්, ඔයාට ඔළුව හැරෙන්න වෙලාවක් නැති දවසේදීත් ඔයාට සිද්ධ වෙනවා ඒ දවසෙන් පොඩි වෙලාවක් හරි ඔයාගේ බිස්නස් එකට සැක්‍රිෆයිස් කරන්න, කැප වෙන්න ඔයාට සිද්ධ වෙනවා. එහෙම නැතුව ඔයාට අද ඔයා දකින්නේ දැවැන්ත ව්‍යාපාරේ හෙට දවසේ ඔයාට ඇචිව් වෙන්නේ නැහැ. ඔයා තවමත් ඔයාගේ පැය 24 ගෙවෙන්නේ දරුවෝ, වයිෆ්, හස්බන්ඩ්, යාළුවෝ, විනෝද කාමී දේවල් වලට විතරයි නම් ඔයාට වෙලාවක් මැනේජ් කරගන්න බැයි නම් ඔයාගේ ව්‍යාපාරයට ඔයා තවම පටන් ගත්තු තැනමයි ඉන්නේ. තවම ඔයා ආරම්භ කරපු තැනමයි ඉන්නේ. අපිටත් සාර්ථකත්වයට ගිය මිනිස්සුන්ටත් මොකද ඔයයි මමයි තාම ඉන්නේ සාර්ථකත්වයේ ගමන දකින ගමන්. එහෙනම් එතෙන්ට ගිය මිනිස්සුත් අපි හැමෝටම තිබ්බේ එකම පැය 24, තියෙන්නේ එකම පැය 24, දවසට තියෙන්නේ එකම පැය 24. හැබැයි මේ පැය 24 අපි වෙන් කරන්නේ අපේ ජීවිතේ බිග් බිස්නස් එක ඩෙවලොප් කරගන්නද නැත්නම් මේ පැය 24 ගෙවෙන්නේ වෙන දෙයකටද? දවස ගෙවෙයි, දෙක ගෙවෙයි, සතිය ගෙවෙයි, මාස ගෙවෙයි, අවුරුද්ද ගෙවෙයි. කාලයයි ඔයාගේ හිතේ තියෙන, ඔයාගේ ඇඟේ තියෙන ඩ්‍රීම් එක ඒ විදිහටම හිතේ තියෙයි. හැබැයි ඒක යථාර්ථයක් කරන්න ඕන නම් ඒක ඔයාට රියල්ටි එක ඔයාගේ ඇස් ඉදිරි පිට පැල කරගන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා පැය දෙක තුන, දවසෙන් පැය දෙක තුන ටික වැඩි කරලා බිස්නස් එක ඩෙවලොප් කරගන්න, වෙන් කරන්න. අන්න එහෙම වුණොත් ඔයාට පුළුවන් ඔයා දකින්නේ ඔයාගේ දැවැන්ත බිග් බිස්නස් එක ඩෙවලොප් කරගෙන ඔයාසම ඩ්‍රීම්ස් ටික ඔයාගේ ඇස් ඉදිරිපිට සැබෑ කරගන්න. ඉතින් ටයිම් කමිට්මන්ට් එක, මේ ටයිම් කමිට්මන්ට් එක අතර මං කියන්නේ ටයිම් ඉන්වෙස්ට්මන්ට් එක. මේ ටයිම් ඉන්වෙස්ට්මන්ට් එක මේ බිස්නස් එකේ පුදුම තරම් වැදගත් දෙයක්. එහෙනම් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එක දෙන්න පුළුවන් කෙනාට මේ බිස්නස් එකේ ඉක්මනින්ම ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඔයාගේ ටයිම් එක ඔයාගේ බිග් බිස්නස් එක ඩෙවලොප් කරන්න වාට පැය දෙක වෙන් කරන්න පුළුවන් නම් අන්න ඔයාට පුළුවන් අඩිය හෙට දවසේ ඔයා දකින ඒ දැවැන්ත සිහිනය වගේ ඉහළ ව්‍යාපාරය බිග් බිස්නස් එක වාට යථාර්ථයක් කරන්න.